හෙලෝ හායි අද බලමු මේ වගේ රින් එක දාපු කර්ටන් එකක් කොහොමද මහගන්නේ කියලා. මේ ජනේලේ පියන් 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි කර්ටන් එකකට රෙදි ගන්න රෙදි වල පළල ගණනය කරන්නේ අපේ උළුවස්සේ පළල වගේ 3 ගුණයක්. ඒත් අද මම මේක මහන්නේ යාරේ කහමාරකින්. මට ගොඩක් රැලි ඕනි නෑ මේකට. ඒකෙන් අපි හැමෝම දන්නවනේ 110 පළල රෙදි තමයි කර්ටන් වලට ගන්න කියලා. මම මේ 110 පළල මීටර එකහමාරක් අරගෙන ඒක දෙකට කපා ගන්නවා. මම මේකට හරියට ගණනය කරලා රෙදි ගත්තා නම් එහෙම මට මේකට ඕන මීටර් 6ක්. ඒත් මම මේක අද මහන්නේ අර කලින් කිව්වා වගේ මීටර් එකහමාරකින්. මේ රෙද්ද දෙකට කපලා ගන්න හින්දා මට මෙතන මීටර් 3ක් තියෙනවා. මේ රෙද්දේ බලවාටිය පැත්ත තියෙනවනේ දෙපැත්තෙම. ඒ දෙපැත්තෙම සුදු පාටට තීරුවක් තියෙනවා. ඒක මම උඩට ගන්නවා. මේකේ මීටරයක් උනේ මට මතක විදිහට 525ක් හෝ 550ක්. ගෙදර මහන්න මැෂිමක් තියෙනවයි කියන්නේ අපේ ගෙදර අපිටම ලස්සන කරගන්න පුළුවන්. හරි අපි බලමු එහෙනම් අපේ කර්ටන් එක කොහොමද මම මහගන්නේ කියලා. තව මෙන්න මේ ස්ටිප් එකත් අපිට ඕනි කරනවා. මේ ස්ටිප් එකත් යාර ගන්නට අපිට කඩවල වලින් ගන්න පුළුවන්. ඔන්න දැන් මම මේ කරන්න හදන්නේ මේ ස්ටිප් එක කර්ටන් එකේ යටට නෙමෙයි මේ උඩ තීරුවට මේ විදිහට අල්ලගන්න. ඉතින් රෙදි කන පිට උඩට තියලා මේකෙත් මේ විදිහට තියලා අඟල් භාගයකට නමාගෙන යන්න. නමලා මහන. රෙදි කන පිට උඩට තියලා ස්ටිප් එක තියලා අඟල් භාගය ඇතුළට නමලා මහන. මම මේකට ගත්ත ස්ටිප් එකේ යාර ගාන කිව්වොත් මම රෙද්ද ගත්තේ මීටර එකහමාරක්නේ. ඒ එකහමාර දෙකට කපනවනේ. දෙකට කැපුවාම මට මීටර් 3ක් එනවා ස්ටිප් එක අල්ල ගන්න ප්‍රමාණය. ඒකින්ද ස්ටිප් එකෙන් යාර 4ක් ගත්තා. මේක කොයිලෙත් හැම නිතර මෙහාට කරනවා. මේ පැත්ත අදින්න.
ඒ මහද්දිත් මේක මෙහෙට අදින්න එපා. චුට්ටක් එහාට තල්ලු වෙන්න. ලොකුවට නෙමෙයි. මෙතනින් මෙහෙම අතුරට දාලා චුට්ටක් එහාට යන්න දෙන්න. අල්ලලා සමහර විට අඩිපොට ඇදලා ඇදිලා මෙහෙට එවෙලා යටින් ඉතුරු වෙනවා. මෙතන මෙහෙම නල්ලුව ඇතුලට දාලා චුට්ටක් මත ගාලා එන්නට අරින්න. අනිත් එකත් මම ඒ විදිහටම මහලා. ඒකට මම පොඩි කෑල්ලක් මෙතනින් අල්ලගත්තා. මෙන්න මෙතන පාතරේ මට මදි වුණා. මදි වෙච්ච හින්දා පොඩි රහමක් දාලා මෙතනින් ඉඳන් මෙතනට එකක් අල්ලගත්තා. මේකේ ස්ටෙප් එක තියලා මහලා ඉවරයි. මේ තියෙන මහගෙන අපි මේක කෙලින් අතට මේ විදිහට තියලා බලන්න ඕනේ මේ සයිඩ් සීම් එක කෙලින්ද කියලා. සයිඩ් සීම් එක කෙලින් නම් ඒක අපිට ඕකේ. නැත්තම් අපි ඇද කපලා කෙලින් හදා ගන්නවා. මුලින්ම අගලක් මාක් කරනවා බාටිය නමලා මහන. මේ අගල. ඊට පස්සේ එතනින් එහාට 3යි කාලා. මේ ස්ටිප් එකේ මැද්දේ මාක් කරගෙන යන්නේ ඒක. එතන 3යි කාලා. එතන ඉඳලා 6:00 ගානේ මාක් කරන්න. මේක ඔයාලා මහන හැම රින් කර්ටන් එකකටම සම්මත මිම්මක්. සාමාන්‍යයෙන් මේ වගේ රින් කර්ටන් එකකට අපි රින් දාන්නේ ඔත්තේ ගානක් නෙමෙයි ඉරට්ටේ ගානක්. ඒ කියන්නේ දෙකෙන් බෙදෙන ගානක් තමයි දාන්න ඕනේ. ඒකයි මම 8ක් ගත්තේ. 9 ගන්නෑ ආයි 10 11 ගන්නෑ ආයි 12 අන්න ඒ වගේ ගණන් තමයි යන්නේ. ඒත් ඉවර වීගෙන යනකොට අපි මෙතනට ගෙනගෙන මාක් බලන්න ඕනේ මෙතන කීයක් මාක් කරලාද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි.
8ක් මාක් කරලා ආයි 3යි කාල මාක් කරලා එතන ඉඳන් අඟලක් එහාට මාක් කරනවා. සයිඩ් චින්න මේ කෑල්ල වැඩි. මට මෙතනින් තව එක රින් එකක් හදාගන්න ඉඩ තිබුණා. එතකොට මගේ රින් වල ප්‍රමාණය ඔත්තේ ගාණක් වෙනවා. දිගටත් කපලා අයින් කරනවා. අනිත් එකෙත් මම අගලක් අයින් කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් මාක් කරලා එතනින් එහාට 3යි කාලයි අඟලයි. මේ ටික වැඩි. ඒ ටික කෙලින් කපා දාන්න. ටයිල් තියනවා නම් දැන් අපි මාක් කරගත්ත ටික මේ විදිහට තියනවා. මට කපන්න තියෙන්නේ මෙන්න මෙතනින් දිගට තීරුව. ඒකට කරන්නේ මේ විදිහට මේ මාක් එක මේ ටයිල් එකේ කෙරවලටම තියලා මේ පැත්ත ටයිල් වලට කෙලින් හදන එක. කෙලි ලයින් එකට ගන්න. මේ පැත්තෙත් ඇවිල්ලා මේ දුර බලලා මේ විදිහට කෙරෙන් අතර මෙහෙම රැලි නැති වෙන්නේ කෙලෙන් හදන එක තමයි කරන්නේ. ඊට පස්සේ මම කරන්නේ මුතන් ලයින් එක දිගට අතෙන්ට යනකම් කපන එක. මොනවාද? ලැප් එක මේ මේක උඩ තියෙන ඔන්න ඔය විදිහට තමයි මම එක වෙලාවකට වැඩි කොටස් කපලා අයින් කරන්නේ. ඊට පස්සේ අනිත් එකෙත් ඒ විදිහටම අර මාක් කරපු තැන ටයිල් එකේ කොනකට තියලා ටයිල් එකක් දිගට කෙලින් හදලා වැඩි කෑල්ල කපන එක තමයි ඉතින් කරන්නේ. පන්ති යනවනේ කර්ටන් මහනවයි කියන්නේ ඉතින් ඇඟට අමාරුයි. ඒ වුණාට ඉතින් මහලා ඉවරුණාට පස්සේ සල්ලි හම්බ වෙන රස්සාවක්. අපි හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන ඉතින් සල්ලිනේ. අපිට අතට කීයක් හරි හොයාගන්නනේ අපි බලන්නේ. ඇඟට අමාරුයි කියන්නේ ඉතින් දැන් දාන කර්ටන් ඔක්කොම දාන්නේ අපි
උළුවස්ස ප්‍රමාණයේ ඉඳලා සාමාන්‍යයෙන් බිමටම දානවනේ. එතකොට දැන් තියෙන රෙදිත් ඝනකමයි එහෙම යන්න බලනවා. එහෙම ගියාම ඇද වෙන්න හදනවා. මැෂිමේ මහන්න බෑ. ගාන්ට කෙලින් මහන්න ඕනි. රැලි කරගන්න බෑ. ඔන්න ඔය හේතු නිසාත් අනික අපිට ගෙදරකට කර්ටන් දානවයි කියන්නේ ජනේල් 2-3ක් සෙට් වෙනවා. ආයි උළුවහු 2-3ක් සෙට් වෙනවා. ඔන්න ඔයගේ ඕඩර් එකක් නේ අපිට එනකොට එන්නේ. එතකොට ඉතින් අතපය වලට හරි අමාරුයි. අන්න ඒකයි මම ඒ විදිහට කිව්වේ. මේකේ වැඩි කෑල්ලක් මම මේ විදිහට කපලා අයින් කරලා දානවා. මම මේ කෑල්ල අයින් කරන්නේ නැහැ. දැන් මම ගත්ත ප්‍රමාණෙත් එක්කලා මගේ සෙවුස ගානටම වගේ තමයි මේ කර්ටන් එක තියෙන්නේ. එතකොට මට මේ වාටිය ගොඩක් නමලා යටට නමලා මහන්න බෑනේ. ඒකෙන් මම කරන්නේ ඔය කැපිලා අයින් වෙන කෑල්ලෙන් බොරු වාටියක් දාගන්න එක තමයි ඔය කර්ටන් එකට. බොරු වාටියක් කියන්නේ ඉතින් ප්‍රධාන රෙදි කෑල්ලෙන් වාටිය මහන්නේ නැතුව ඒකට වෙන කෑල්ලක් අරගෙන ජොයින් කරලා ඒකෙන් වාටිය මහන එක තමයි කරන්නේ. දැන් මේ දෙකේම වැඩි කෑලි කපලා අයින් කරලා මේ හදන්නේ සයිඩ් සීම් එක අඟල් භාගයක් නමලා ආයි භාගයක් නමලා මහන්න. ඔන්න ඔය විදිහට අඟල් භාගයක් නමලා ආයි භාගයක් නමලා පැති දෙකේ තියෙන වාටි දෙක මහලා තමයි අපි යට වාටිය මහන්නේ. මේක මහන කොටත් එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න කෙලින් තමයි අපි මහ ගන්න ඕනේ. සමහර විට අපි අර කලින් කපලා අයින් වෙච්ච ඒවා ඇද තියෙන්න පුළුවන් රෙද්දේ. ඒක හින්දා ටිකක් දුරින් අඟලක් නමලා අල්ලගන්න එක අතකින් අනිත් එකෙන් ඔන්න ඔය මම පෙන්නන විදිහට ඇඟිල්ලෙන් තල්ලු කරලා ඒ පොට ඇතුළට දාලා දිගට මහගෙන යන්න. එතකොට අපිට ඇදයි කියලා හිතන කෑල්ලත් අපි ඇතුළට දාලා තමයි මහන්න ඕනේ. ආයිත් සාමාන්‍යයෙන් මේ වගේ මාටියක් මහනකොට අපේ ඒ රෙද්දේ වැඩිපුර නූල් කෑලි, ඒ කියන්නේ වැඩිපුර නූල් කෑලි එළියට ඇවිල්ලා තියෙනවා නම් ඒවත් අපි ඇතුළටම දාලා මහන්න ඕනේ. දැන් ওই විදිහට මහගෙන යනකොට සාමාන්‍යයෙන් ඔය රෙද්දෙන් නූල් ඇදිලා වගේ තියෙනවා. ඒ ටිකත් කොහොම හරි ඇඟිල්ලෙන්ම ඇතුළට දාලා මේ ඒකත් ඇතුළට යන විදිහට මහලා දාන්න. නැත්තම් අපිට ඒ නූල් කපන්න වෙනවා. නැත්තම් ඒක ඇදුනොත් අර රන්ස් යනවා කියන්නේ රෙද්ද පැත්තට වගේ ගිහින් තිබුණොත් රෙද්දේ නූල් ඇදෙන්න බලනවා. අන්න ඒ වගේ දේවල් වෙනවා. ඒ නූල් එළියට ඇවිල්ලා තිබුණොත් එක දෙක කරගන්නේ නැතුව වැඩේ ඇතුළට දාලා මහන එක තමයි අපිට ලේසිම ක්‍රමය. ආයිත් නූල් තියනවාද කියලා හොය නූල් කපන්න ඕනේ නෑනේ. අපේ හිත දන්නවා මේ හරියෙන් අපිට නූලක් නෑයි කියලා.
බය නැතුව දුරටම අල්ලන්න ඔය රෙද්ද. සාමාන්‍යයෙන් චුට්ට කොට මහනවට වැඩිය ටිකක් දුරට අල්ලලා එකපාර වන් ෂොට් අඟල් 6-7ක් වගේ ගහගන්න පුළුවන් කියන්නේ ඒක නීට් වෙනවා. ඔය මම මහන්න හදන්නේ බොරු ආටිය. අපේ ප්‍රධාන කර්ටන් එකේ යට වාටියට උඩින් ওই විදිහට අඟල් 4ක වගේ පටියක් තියලා දිගටම මහ ගන්නවා. ඊට පස්සේ ඕක අනිත් පැත්ත හරවලා තමයි අපි මේ වාටිය හදාගන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ කර්ටන් එකක් මහ ගන්න අපිට ලොකු මුදලක් යනවා. ඔයාගේ ගෙදරට මුලින්ම මහ ගන්න. ඊට පස්සේ ඔයාට කොහොමත් එක්ස්පීරියන්ස් එනවනේ. මම මේ දේ කළොත් හරියනවා, මේ දේ කළොත් වරදිනවා. අන්න ඒ විදිහට. ඔයාගේ ගෙදර ඔයා ලස්සනට ඔය කර්ටන් ටික දාගත්තයි කියන්නේ දකින්න අය හැමෝම අහනවා මේ කොහෙන්ද ඔයා මහගත්තේ කර්ටන්? ඔන්න ඔය විදිහට. එතකොට ඔයා කියනවයි කියන්නේ එයාලට මම තමයි මහගත්තේ කියලා. එයා එයාලගේ ගෙදර කර්ටන් ටිකත් ඔයාට දෙනවා. අනේ මටත් මහලා දෙන්න කියලා. කාගෙන්වත් ඉගෙන ගන්න කොහෙවත් යන්න ඒව කරන්න ඕනේ නැහැ. අපිට YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා මේවා ඉගෙන ගන්න. මහනවයි කියන්නේත් එක්තරා විදිහකට කලාවක්. අපි කියන්නේ මේකට ඉතින් දෑතේ සවියෙන් කරන රසවල් කියලානේ. දෑතේ සවිය කියන්නේ ඉතින් කවදාවත් වරදින්නේ නැහැ. මහන්න පටන් ගත්තයි කියන්නේ ඔය පාරේ අනෙක් කෙනෙක් හරි අනේ මට මේකේ ඉන ලොකුයි, මේකේ කකුල ලොකු වැඩි එහෙම කියලා හරි ඇඳුමක් හදාගන්න එනවා. එතකොට ඉතින් අපිට ඒකෙන් රුපියල් 100 200 ඔන්න ඔයගේ ගාණක් හරි හොයා ගන්න පුළුවන්. ඔයා කවදාවත් මහලා නැති කෙනෙක් වුණාට කමක් නැහැ. අද හෙටම පටන් ගන්න. කොහෙවත් යන්න, සල්ලි වියදම් කරලා ඉගෙන ගන්න. එහෙම දෙයක් කරන්න ඕනේ නැහැ. මැෂිමක් හොයා ගන්න විතරයි තියෙන්නේ. පුළුවන් නම් ඒ දේ කරලා බලන්න. ඔයාලට වරදින්නේ නැහැ ඒක. මම මේ කර්ටන් එකත් ලොකු වියදම් කරලා කරන දෙයක් නෙමෙයිනේ. හැබැයි ඔය අපි ගන්න මැෂිම ගේ ඇතුලෙන් කාමරාස්සෙන් කුස්සියෙන් ඒ විදිහට හංගලා තියලා හරියන්නේ. සාලි මැද්දට අරගෙන උළුවස්ස කෙලින් හරි එළියට පේන තැනක තමයි ওই මැෂින් එක තියාගන්න ඕනේ. ආසක මුල්ලක හංගලා තිබුණයි කියලා පාරේ යන කවුරුවත් ඔයාගේ මැෂිම දන්නෙත් නැහැ. ඔයා මහනවා කියලා දන්නෙත් නැහැ. ඒ කිසිම දෙයක් දන්නේ නැහනේ. ඒකින්ද අපි හැමෝටම පෙන්වන්න ඕනි අපි මහනවයි කියන එක. අපි මහනවයි කියලා දැනගත්තොත් තමයි එයාලා හරි එයාලගේ ඇඳුම අරගෙන අපි ගාවට මහන්න එන්නේ. සාමාන්‍යයෙන් මැහුම් කෝස් එකක් කරනවා කියන්නේ මාසයකට 3500ක් 2500 ඔන්න ඔයගේ ගණන් වලට යන කෝසස් තියෙනවා. ඔය කෝස් එක ඉතින් මාස 8 අවුරුද්ද ඇදෙන වෙලාවල් තියෙනවා ඉතින්. සමහර විට අපිට බබාලා ඉන්නවා. අපිට ගෙවල් වල ප්‍රශ්න තියෙනවා. ඒ දේවල් හින්දා ඌව මගේ ඇරෙනවා. අපිට යන්න විදිහක් නැහැ. කාලේ හොයාගන්න නැහැ. ඒ ප්‍රශ්නත් එක්කලා ඔයාලට ඒ වැඩ මිස් වෙනවා. මගේ ඇරෙනවා. පන්ති වලට යන්න විදිහක් නැහැ. අපි ගියත් නොගියත් මාසෙට යන මුදල අපි ඒ කෝස් එකට දෙන්න එපැයි. ඒත් කමක් නැහැ ඉතින්. ටීචර්ට කරන සාධාරණයක් නේ ඒක. අපි ඒක කොහොමද ගෙවන්න එපැයි. හැබැයි තව දෙයක් තියෙනවා.
ඔයාලා පළවෙනියටම එන කස්ටමර් ඔයාගෙන් ගාවට ආවොත් එහෙම සයිඩ් සීම් එකක් ගහගන්න. සාමාන්‍යයෙන් අනේ නංගි මේක ලොකුයි මේක චුට්ටක් දෙපැත්තෙන් ගහලා දෙන්න. අන්න එයාලගෙන් පළවෙනි කස්ටමර්ගෙන් කිසිම ගාණක් ගන්න එපා. සාමාන්‍යයෙන් දෙපැත්තෙන් ගහනවයි කියන්නේ මැෂිමක් තියෙන අපිට පොඩි වැඩක්නේ. අන්න ඒ වගේ ගණන් වලට ඔයා කවදාවත් සල්ලි ගන්න එපා. එතකොට දෙවෙනි පාරට එයා අනේ අර නංගි හොඳයි. එයා සල්ලි ගත්තෙත් නෑ මගෙන්. අනේ විදිහේ ඔයා ගැන හොඳ ප්‍රතිරූපයක් එයාගේ හිතේ ඇඳෙනවා. අපි හොඳ නෑ කියනා නෙමෙයි. ඒ වුණාට අපි අපේ කස්ටමර්ස්ලව ආයි නැවත නැවත ගෙන්න ගන්න ඕනිනේ. අන්න ඒකට පොඩි ට්‍රික් එකක් තමයි ඕක. ඒකින්ද ඔයගේ පොඩි වැඩවලට එන කිසිම කෙනෙකුගෙන් සල්ලි ගන්න යන්න එපා. ඔය දැන් දෙවෙනි පාරට එයා එන්නේ එක්ක තව කී දෙනෙක් හරි අරගෙන අතන හොඳයි එතෙන්ට යමු. එයා ලොකු ගණන් ගන්නෙත් නෑ. අන්න ඒ විදිහට තමයි එයා අපි ගාවට ආයෙත් පාරක් එන්නේ. ඒකින්ද ඔය රුපියල් 50 රුපියල් 100 වගේ පොඩි ගණන් වලට ලෝභ වෙන්න යන්න එපා මුලින්ම. ඊට පස්සේ අපිට අපේ නම හදාගත්තට පස්සේ අපිට ඒක අපිට කස්ටමර්ස් ලයින් එක අපිට නවත්ත ගන්න බැරි වෙනවා. ඒකින්ද අපි යන්නේ ඒක ගැනත් හිතන්න ඕනේ. දැන් මම මේ කරන්නේ අපේ ස්ටිප් එක දෙකට නමලා ඒකේ සෙන්ටර් මාක් එකෙන් මහගෙන යන එක. ඒ කියන්නේ අපේ රින් එක අපි කපන්න දැන් රවුන්ඩ් ටික කපාගන්නේ ඔන්න ඔය ලයින් එකෙන් තමයි. ඔන්න ඔය විදිහට රින් අපිට ඕනි කරනවා අපේ කර්ටන් එකේ ගානට. ඕකේ ඔන්න ඔය විදිහට දෙපැත්තට හදලා එක පැත්තක ඔන්න ඔය වගේ ප්ලාස්ටික් කෑල්ලක් තියෙනවා. අනිත් පැත්තේ ප්ලාස්ටික් කෑල්ල නැහැ. ඊට පස්සේ කරන්නේ අපි ඔන්න ඔයගේ රෙද්ද අරගෙන දෙපැත්තෙන්ම සමානව තියලා ස්ටිප් එකේ අර ඩොට් එක මැද්දට අරගෙන ඒකේ ගානට රවුම කපා ගන්න එක. අර උඩින් පොටවල් දෙකම එක සමානව තියා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට රෙද්ද හොඳ පිටින් ප්ලාස්ටික් කෑල්ල තියෙන එක තියලා ප්ලාස්ටික් කෑල්ල නැති කෑල්ල කර්ටන් එකේ කන පිටට තියලා තමයි අපි ඒ රිවර්ට් එක වගේ ගහගන්නේ. මෙන්න මේ වගේ ප්ලාස්ටික් කෑලි වගේක් අපිට ගන්න පුළුවන් ඒ රින් ගන්න ෂොප් එකෙන්ම. එන්නේ එකත් ඔය මම පෙන්නුවා වගේම සෙට් කරලා රින් ටික හදාගන්න තමයි තියෙන්නේ. මම දැන් අර තියාගත්ත ඩොට් ටික උඩින් රින් එකක් තියලා රවුන්ඩ් එක ඇඳ ගන්නවා මුලින්ම. ඊට පස්සේ ඒ රවුන්ඩ් ටික මුලින්ම කපාගෙන ඉන්නවා. එතකොට ලේසි.
ඔන්න ඔය විදිහට දැන් මම ඔක්කොම ටික කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ කන පිට උඩට තියලා යටින් ප්ලාස්ටික් කෑල්ල තියෙන රින් එක තියලා එකක් අර ප්ලාස්ටික් කෑල්ල උඩ රින් එකට තියලා රිවෙට් කරගන්න තමයි තියෙන්නේ. ඒක තියන්නේ අනිත් පැත්තට. කලින් එකේ තිබුණේ අනිත් පැත්ත. එතකොට අර අපිට හැදෙන ෆ්ලීට් එක එහෙම යන්නේ නැහැ. දැන් අර කලින් එකේ මේ පැත්තටනේ තිබුණේ. මේකත් ඒ පැත්තටමයි දාන්නේ. ඊළඟ රින් එකේ ඒ ප්ලාස්ටික් කෑල්ල දාන්නේ අනිත් පැත්තට. එතකොට තමයි මේ දෙක ෆ්ලීට් එකක් වගේ හැදෙන්නේ. ඔන්න ඔය විදිහට එහෙට මෙහෙට යන්නේ නැහැ මේ ෆ්ලීට් එක. ඒ ගානටම කර්ටන් එක දැම්මට පස්සෙත් තියෙනවා. මෙන්න මේ විදිහට ඉතින් රින් ටික දාලා කර්ටන් එක ඉවරයක් කරගන්නවා මම. ඊට පස්සේ අපි බලමුකෝ කර්ටන් එක දාලා ඒකේ ලස්සන. මෙන්න මේ විදිහට කර්ටන් එක දාන්න ග්‍රිල් එකෙන් විදලා ඊට පස්සේ හැන්ඩල් දෙක හයි කරලා මේ පොල්ලට දාලා කන පිට පැත්තට තමයි අර ඔන්න ඔය පොට එන්න ඕනි. ඊට පස්සේ ඔන්න ඔය කෑල්ලත් හයි කරලා බාර් එකෙත් අපිට අඩි ගානට ගන්න පුළුවන්. රුපියල් 200 ගානේ වගේ තමයි මම ගත්තේ. මට ඕකට ගියා අඩි 6ක්. අපිට උමනා දිග කියලා අඩි ගානට කපාගෙන එන්න පුළුවන් ඒවා. ඒකට ඔය හැන්ඩල් දෙක දෙපැත්තේ තියෙන ඇන වොෂර් ඒ ඔක්කොම තව වෙනවා. ඔන්න ඔහොමයි ඉතින් අපේ කාමරේට කර්ටන් එක අඩු වියදමින් මම කරගත්තේ. ඕකේ බයි.